නාලන්දාවේ වීඩියෝවේ සිසුවෙක්ගේ මවකුත් ගුරුවරියන්ගේ වැඩතහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි. අධ්‍යාපන ලේකම් නාලක කළුවෙව මහතා විසින් කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනෙකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ විදුහල්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දර්ශන කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා පවසයි. එම සිද්ධියට අදාළව විදුහල්පතිවරයා ලබා දෙන වාර්තාව පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම අදාළ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් සැකකාර ගුරුවරියන්ගේ වැඩතහනම් කිරීම හෝ වෙනත් විනය පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවද ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුල මහත් ආందోලනයකට තුඩු දී ඇති මෙම වීඩියෝ පටවල අදාළ ශිෂ්‍ය නායකයා ගුරුවරියන් තිදෙකු සහ එම විද්‍යාලයේම තවත් සිසුවෙකුගේ මවක සමග වීඩියෝ ඇමතුම් ඔස්සේ සම්බන්ධ වෙමින් නිර්වත් ක්‍රියාකාරකම්වල නිරත වන දසුන් ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වේ. නිවයිනේ ජනප්‍රිය පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් එම පාසලේ ගුරුවරුන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් සමග සමීප ඇසුරක් පවත්වා තිබෙනවා. අදාළ ගුරුවරියන්ගේ ස්වාමි පුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නිර්වත් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති 19 හැවිරිදි මෙම සිසුවා එම පාසලේ වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවටද වාර්තා වනවා. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන් රෙකෝඩ් කරන ලද වීඩියෝ ඔහුගේ දුරකථනයෙන්ම ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන් මෙම තොරතුරු සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා. මේ වන විට එම පාසලේ ශිෂ්‍යනායක මඩුල්ල විසිරුවා හැර ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන් සිසුවා සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. නාලන්දා විද්‍යාලයට අපකීර්තියක් එක්කල මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වෙමින් නැති අතර ගුරුවරුන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් සමග සිසුවෙකු සිදු කළ මෙම නොමනා ක්‍රියාව දැඩි පිළිකුලෙන් බොහෝ පිරිසක් විවේචනය කරමින් සිටිනවා. නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් මේ පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදු කර තිබුණේ මේ ආකාරයෙන්. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සෙහත් වෙල්වල ගුරුවරුන් 4 දෙනෙකුට වැඩි පිරිසක් සමග නොසුදුසු සම්බන්ධතා පවත්වා ඇත. ඔවුන් නොසුදුසු දේ කරමින් මාතෘ නාලන්දාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට සහ පිරිසිදු භාවයට හානි කර ඇත. නාලන්දා මාතාවගේ නාමය භාවිතා කරමින් ඔහු මෙම අතිශය කලකිරෙන සුළු දේවල් සිදු කර ඇති අතර තවමත් ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය දරයි. ශිෂ්‍ය නායකයෙකුගේ වගකීම වන්නේ අන් අයව යහමඟට යොමු කිරීම සහ ඔවුන්ව අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යාමයි. නමුත් මේ මිනිසා සියල්ල විනාශ කර නාලන්දා මාතාවට අගෞරව කර ඇත. නාලන්දා මාතාවගේ දරුවන් ලෙස අපගේ විද්‍යාලයේ සිදුවන මෙම කරුණ පිළිබඳව දැඩි ලෙස කලකිරීමට පත්ව සිටිමු. අපි විදුහල්පතිතුමාගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පුද්ගලයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසයි. එසේ නොමැතිනම් කනගාටුවෙන් නුවද පැවසිය යුතුය. අපි මේ පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නෙමු. මෙම තත්ත්වය පිළිබඳව අපි දැඩි ලෙස කනගාටුවට පත්වෙමු. නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි. වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ? කොළඹ 10 පිහිටි කීර්තිමත් බෞද්ධ පාසලක් වන නාලන්දා විද්‍යාලය ඉලක්ක කරගනිමින් ඉක්ුත් දින කිහිපේ පුරාවට
සමාජ මාධ්‍ය හා දේශපාලන ශාස්ත්‍රය තුළ දැඩි ආందోලනයක් ඇති කළ සිදුවීමක් සංවාදයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් තවමත් විවිධ කතාබහ ඇතිවෙමින් පවතී. ඒ විද්‍යාලයේ 2025-2026 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පත් කරන ලද ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් සිව් දෙනෙකු අතර පැවති බව කියන අසම්මත සබඳතාවක් සම්බන්ධයෙන්. එසේම මෙය තවදුරටත් ආందోලනයක් ඇති කිරීමට තුඩු දී ඇත්තේ මෙම කතාවට අදාළයි කියන වීඩියෝ පට 4ක්ද කාන්දු වීමත් සමගයි. අදාළ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ එක් ගුරුවරියකගේ සැමියෙක් හෝ අදාළ සිසුවාගේ මිතුරෙකු බවටද සංවාද පවතී. කෙසේ වෙතත් දැනටමත් සමාජ මාධ්‍යයේ උඩුදුවමින් පවතින අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් විද්‍යාල මට්ටමින් හෝ ආදි ශිෂ්‍ය මට්ටමින් කිසිදු නිලතහවුරු කිරීමක් කර නැති අතර පැතිරෙන අපවාද සම්බන්ධයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නිල වශයෙන් නිකුත් කර නොමැත. එසේ තිබියදී මුදා හැර ඇති වීඩියෝ සොයමින් සමාජ මාධ්‍ය තුල ආందోලනාත්මක කසුකුසුවක් සමග මෙම සිසුවාගේ යයි කියන ඡායාරූපයක් හා ගුරුවරියන්ගේ ඡායාරූප රැසක්ද හුවමාරු වෙමින් තිබේ. මේ අතර අදාළ සිදුවීම මෑතක එකක් නොවන බවත් 2025 වසරේ සිදු වූවක් බවත් පෙන්වා දෙන දේශපාලන විචාරකයෙකු සඳහන් කරන්නේ ඊයේ දින 26 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙකී පාසලේ විශේෂ උත්සවයකට සහභාගී වීමට යන්නට පෙර හිතාමතා මෙසේ මඩගැසීමක් නිර්මාණය කර ඇති බවයි.